ඉතින් දැන් මම ඉන්නේ ගාන්ජු ඉන්ටර්සිටි බස් ටර්මිනල් එක ඇතුලේ. මේ ඔයාලට කොහොමද මේ ඉන්ටර්සිටි බස් වල විදිය කියලා පෙන්වන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මේ අපි කියනවා කොසොබ් බස කියලා. එතකොට මේ ඔයාලා කම්පෙයාර් කරලා බලන්න මේ ලංකාවේ තියෙන බසුත් එක්ක ඒකේ වෙනම කොහොමද ඒකේ තියෙන මේ ඒ කියන්නේ මොඩිෆයි කරලා තියෙනවද ඒවා පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. මේ ඔක්කොම කලින් මේ පැත්තට දැන් එකෙන් එහා පැත්තට යන්න දෙන්නේ නැහැ. මේ කියන්නේ මේ සිකියුරිටිලා ඉන්නවනේ. එතකොට මේ බස් එකක් පහු කරගෙන අපිට යන්න දෙන්නේ නැහැ. මම දවසක් කොහොම යන්න හැදුවා මේ කියන්නේ ඒකේ එහා පැත්තෙන් අපි බඩු ගන්න කඩයක් තියෙනවා. ඒ පැත්තට යන්න ලේසියි. ඉතින් මම බස් ටර්මිනල් එක මැද්දෙන් යන්න හැදුවා මේ මම වල්ලා ගත්තා මේ ඒක තමයි මම ඒක තමයි දැනගත්තේ මේ යන්න දෙන්නේ නැහැ කියලා. ඒ හින්දා දැන් ඒ බස් තියෙන ලයින් එකට යන්න කෝකරත් හොඳයි ටිකට් එකක් හරියට තියන් යන්න. ඉතින් මම යන දිහාව ටිකට් එක ගන්න විදියක් පෙන්නන්නම් ඔයාලට මේ ඒක අපිට බලන්න පුළුවන් මේ ඒ පැත්තේ ලයින් එකේ ඉඳලා මම ඔයාලට පෙන්නන්නම් ඒක. එතකොට දැන් අපි ටිකට් ගද්දි මේ ටිකට් ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ මැෂින් එකකින්. හරිද? ක්‍රෙඩිට් ඔන්ලි කියලා ගහලා තියෙනවා. මේ වගේ මැෂින් එකක තියෙනවා. මේක කොරියන් වල නෙවෙයි. දැන් මේ භාෂා හතරකින් විතර තියෙනවා. කොරියන් නැතුව මම ඉංග්‍රීසි තෝරගෙන ඉවරලා පර්චේස් ටිකට් දීලා ඩෙස්ටිනේෂන් එක ලකුණු කරලා එතකොට මෙතන තියෙනවා මේ කොරියාවේ තියෙන දිස්ත්‍රික්ක නගර හැම ටිකම මේකේ තියෙනවා. එතකොට පටන් ගන්න අපුර මේ පැත්තෙන් පෙන්නලා තියෙනවා. මම යන්නේ පාන්ජුර තියෙන හම්පියන් වලට. එතකොට මම ඉච්ඡකුර දෙන්නාම ඉච්ඡකුරේ තියෙන ටික ඔක්කොම එනවා මෙතන. හරිද? ඒකෙන් මම හම්පියන් තෝරගන්න. හම්පියන් තෝරගෙන ඔම්මට සීරි. හරිද? ඊට පස්සේ 40 දැන් මෙතෙන් අර මම කියන හම්පියන් කියලා තේරුවට පස්සේ හම්පියන් වලට යන ග්වාන්ජු හම්පියන් වලට යන 3/9 වෙනිදා සන්ඩේ ඉරිදා දවසේ තියෙන බස් ටික තියෙනවා මෙතන පෙන්නලා. හරිද? ඉතුරු වෙලා තියෙන බස් ටික තමයි පෙන්නන්නේ. ඉතුරු වෙලා තියෙන ටික හරිද? මෙන්න මේ ටයිම් වලට බස් ටික තියෙනවා. එතකොට ඒ බස් එක මොකද්ද කියන එක තමයි ඩිරෙක්ට්ද නැත්නම් වටේරාමකින් යන බස් එකක්ද කියන එක තියෙනවා. එතකොට ඩිරෙක්ට් යනවා නම් විනාඩි 30යි යන්නේ. වටේරාමකින් යනවා නම් විනාඩි 50ක යන ඩියුරේෂන් එකක් තියෙනවා කියලා තමයි පෙන්නන්නේ. එතකොට ජෙනරල් බස් ටයිප් එක empty seat කියන්නේ බස් එකේ සීට් කීයක් ඉතුරුද කියන එක තමයි මේක නෑ. මේක sold out. වැඩක් නෑ මේක. හරිද? එතකොට දැන් මම අර කලින් ටටක් ගාලා මේ ටිකට් එක ගත්තා. මේක දෙකක් තිබ්බේ හින්දා. හරිද? අපි බලමු. එතකොට දැන් මේකේ 8ක් තියෙනවනේ මේ. 8ක් තියෙන එක නිකන් තෝරලා බලමු. මේ බස් එක ඇතුළේ තියෙන සීට් ටික මේ විදිහටම බස් එක ඇතුළේ තියෙන ටීවී එකෙත් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ටිකට් ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු ටිකට් ටික ඔක්කොම අරන් තියෙනවා. හරිද? මේ හතර ගහලා තියෙන ඔක්කොම අරන් තියෙන්නේ. මෙන්න මේ ටික ඔයාලට තෝරගන්න පුළුවන්. මම ප්‍රීවියස් එකට ගිහිල්ලා අර මං ගත් එකට යනවා. හරිද? මං ගත් එකට ගියාට පස්සේ මම ගත්තේ 39 වෙනි බලමු මේ ටිකට් එකේ තියෙනවා 38 වෙනි සීට් එක තමයි මම ගත්තේ. හරිද? මෙන්න මෙතන තිබෙන ටිකට් එක මේ සීට් එක මේක මම ගත්තේ. කොට තව දෙකක් තියෙනවා ඉතුරු වෙලා. හරිද? එතකොට ඒක අපි කියන 23 සිලෙක්ට් කරාට පස්සේ ඒක අඩල්ට් කියලා තෝරන්න වෙනවා. චිල්ඩ්‍රන්ද ඔය ටික තෝරන්න වෙනවා. හරිද? ඊට පස්සේ මේකේ ගාණ 4500යි. කියනවා මෙතන ග්වාන්ජු සොන්ජොන් ස්ටේෂන් හම්පියන් මුවාන් මොක්කෝ දක්වා මෙන්න මේක යනවා මේ බස් එක. හරිද? ඊට සිලෙක්ට් එක තේරුවට පස්සේ කාඩ් එක ගහලා ගන්න තියෙන අර මම කලින් ගත්තේ විදිහට මම ගන්න තියෙනවා. එතකොට ටිකට් එක print වෙලා එනවා. එතකොට මේ ටිකට් එකේ ඩිපාචර් ටයිම් එක, ඩිපාචර් ඩේට් එක, සීට් නම්බර් එක, ප්ලැට්ෆෝම් එක, බස් කම්පැනි එක මොකක්ද කියන එක තියෙනවා. හරිද? මම ඔයාලට මේ ප්ලැට්ෆෝම් එක මොකක්ද කියන එක පෙන්නන්නම්. ඉතුරු ටික නම් දන්නවනේ. හරිද? එතකොට එක්ක බස් එකේ බහිද්දි එක්ක බස් එකට නගිද්දි මෙන්න මේකේ මේ කඩිලා තියෙන්නේ. හරිද? එක්ක බස් එකට නගිද්දි එක්ක බස් එකෙන් බහිද්දි ඩ්‍රයිවර් මෙන්න මේකෙන් එක කෑල්ලක් අපින් ඉරා ගන්නවා. එක කෑල්ලක් අපිට දෙනවා. හරිද? මම ඒක ඔයාලට ඒ වෙලාවට පෙන්නන්නම්. දැන් පෙන්නනම් මේ ප්ලැට්ෆෝම් එක කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ විදිහට තමයි ටිකට් මැෂින් ටික තියෙන්නේ. දැන් මෙතන මේ තියෙන්නේ 32 31. ඒ කියන්නේ
ප්ලැට්ෆෝම් එක කියන්නේ බස් එක ගහනවා 32 31 ඉස්සරහින්. දැන් මං ගත්ත ටිකට් එක හම්පියෝන්. හරිද? හම්පියෝන් එකේ මෙන්න මේ මෙතන තියෙනවා හම්පියෝන් කියලා. හරිද? මේ තියෙන්නේ 31 32 කියන ප්ලැට්ෆෝම් එක. ඒ කියන්නේ ඊට අදාළව දෙන ටිකට් වලට තියෙන බස් තමයි ඒකේ එළියේ තියෙන්නේ. හරිද? දැන් අපි ඒකෙන් එළියට ගිහිල්ලා බලමු සිකියුරිටි කෙනෙක්. බලන්න බස් එක ඔතනින් ඉතින් බඩු පටව ගන්නවා. එතකොට මේ බස් එකේ මොනවද දොරවල් දෙකක් නැහැ. වෙන කොසොක් බස් එකක් තමයි මේ තියෙන්නේ. ඒකට ඉස්සරහා දොර තියෙනවා. ඉස්සරහා දොර එන ලොකු සයිස් දොරක් තියෙන්නේ පැත්තට අරින්න තියෙන්නේ. එතකොට ඒකෙන් කට්ටිය නගිනවා. නැගලා අර සීට් එකේ තිබ්බ තමන්ගේ සීට් නම්බර් එක හොයාගෙන ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ. එතකොට මේ යාළගේ මේ පැත්තේ මේ ජැනෙට් අපේ බස් එක කම්පෙයාර් කරලා බලන්න. මේ 5:40ට තියෙන බස් එකේ තමයි මේක කිව්වේ. හරිද? අන්න දැක්කද? ඉන්නේ කොන්දොස්තර කෙනෙක් නෑ. ඉන්නේ මේ ඩ්‍රයිවර්. මේ ඉන්නේ ඩ්‍රයිවර් කොන්දොස්තර කෙනෙක් නෑ. ඒකට මෙයා ටිකට් එක බලනවා. එක්ක ටිකට් එකම ගන්නවා නැත්නම් ටිකට් එකකින් කෑල්ලක් අපිට ඉරලා දෙනවා යා. හරිද? බලන්න ටිකට් එක හරිනම් එයා ඇතුළට ගන්නවා. ඔක දෙපැත්තටම වෙනවා. ඒ කියන්නේ බස් එකට නගිද්දිත් ඔක කරනවා. නැත්නම් සමහරක් වෙලාවට මොකද්ද අපි කියන්නේ බස් එකෙන් බහිද්දිත් එයාලා ඒ වැඩේ කරනවා. නැත්නම් අපි කියමුකෝ රවුන්ඩ් ට්‍රිප් එකක් යනවා කියලා. ඒ කියන්නේ තවත් ස්ටේෂන් එක දුර ස්ටේෂන් එක යනවා. මැදිනුක් කට්ටිය තව ඒකෙන් නවත්තලා ගන්නවා කියන බස් නැවතුම්කේ. එතකොට ඒ අවස්ථාවේදීත් එයා ඔය වැඩේ ඒ විදිහටම චෙක් කරලා ටිකට් එක හරිද කියලා බලනවා. 5:40 තියෙන කාංජු මොප්පු බස් එක. හරිද? බස් එකේ වයිඩ් ස්ක්‍රීන් එකක් තමයි ඉස්සරහා තියෙන කොට බලන්නේ. කොච්චර ලොකු වයිඩ් ස්ක්‍රීන් එකක්ද තියෙන්නේ බස් එකේ ඉස්සරහා ස්ක්‍රීන් එකේ ස්ටිකර් තියෙනවද කියලා බලන්නකො. අනිත් එක තමයි වැදගත්ම දේ. දැන් මේ ඉන්ටර්සිටි බස් ටර්මිනල් එකේදී 5:40 කිව්වොත් 5:40 තමයි. අයි 5:41 5:41 අතර යන තප්පර ගන්න වැඩක් නැහැ. හරිද? ඒක 5:40ට අනිවාර්යෙන් බස් එක රිවර්ස් කරනවා. මේ රිවර්ස් එකට ගන්නවා. හරිද? මම ඔයාලට පෙන්නන්නම්. දැන් මෙතන තියෙන බස් එක ඉස්සරහා පෙන්නනවා. මේ පැත්ත බලන්න පුළුවන් වුණා. හරිද? පැත්තක් පෙන්නනවා. ඩිකිය. ඔය වටේ ස්ටිකර් තියෙනවා. හැබැයි ජනෙල් වලට කිසිම ආබාධයක් කියන්නේ පේන්නේ නැති වෙන කිසිම ස්ටිකර් එකක් නැහැ. අනිත් එක බස් හොඳටම පිරිසිදුයි. එයා කන්ඩිෂනර් තියෙනවා. මොකද මෙයාලට දැන් අපේ රටේ නම් මට ඒක තේරෙන්නේ නැහැ හරියට ඔයාලට කියන්න. ඒ කියන්නේ අපේ රටේ වින්ටර් සීසන් එකක් නැහැනේ. සමය එකත් අපේ රටේ එක වගේනේ. මෙයාලගේ සම්මර් එකට හොඳට උෂ්ණත්වය වැඩි වෙනවා. වින්ටර් එකට හොඳට උෂ්ණත්වය අඩු වෙනවා. ඔන්න 5:40 වෙලා බස් එක හරියටම රිවර්ස් කරා. තේරුණානේ? දැන් මේ 5:40 නම් තව බස් එකක් මෙතනට එන්න ඕනේ. හරිද? දැන් ඊට අදාළව තියෙන බස් එක මෙතන ගහනවා. එතකොට දැන් මේ උඩින් පෙන්නලා තියෙනවා. දැන් මේකේ මම අර ඇතුලින් වලට පෙන්නන්නේ 31 32 කියලා. ඔතන මේ තියෙන්නේ 26ට. ඔතන 1 ඉඳන් 32ට තමයි තිබ්බේ. ඉතින් මේ 26 25 හරිද? ඔයට අදාළව තියෙන බස් තමයි මෙතන ගහන්නේ. 24 23 21 එනනේ බස් එකම જાති බස් තමයි තියෙන්නේ.
මට මතක විදියට නම්බර් 1 ප්ලැට්ෆෝම් එකේ තියෙන්න ඕනේ ඉන්චොන් වලට හරි සෝල් වලට හරි ඒ දෙකෙන් එකකට තමයි තියෙන්න ඕනේ මේ මම කිව්වා වගේම 1 2 තියෙන ඉන්චොන් වලට බූසාන වලට ඉන්චොන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට තමයි එක තියෙන්නේ බස් එකක් පෙන්වන්න කියලා බලලා එයාපෝට් වලට යන්න වෙන බස් එකක් තියෙනවා එයාපෝට් කියන්නේ ටර්මිනල් එකේ ඉඳන්ම කෙලින්ම එයාපෝට් එකට එනකම් යන බස් එකක් ඉතින් ඔහොම තමයි මේ කොරියාවේ බස් මම ඔයාලට වගේ ඔයාලා කම්පෙයාර් කරලා බලන්න ලංකාවේ බස් වලත් එක්ක කොරියාවේ බස් කොහොමද තියෙන්නේ කියන එක ඔයාලා කම්පෙයාර් කරන්න මේ ඒ කියන්නේ මෙහෙම අපහාසයක් නෙමෙයි මේ කොරියාවත් දැන් මේ දියුණු වුණාට කොරියාව ඉස්සර කොහොමද තිබ්බ කියලා අපි දන්නේ නැහැ ඒ හින්දා මේ ඒක කම්පෙයාර් කරලා බලන්න ඒ කියන්නේ මෙතන තියෙනවා සිස්ටම් එකක් හරිද දැන් අපි දකින්නේ එහෙම මම දකින්නේ එහෙම මෙතන තියෙන සිස්ටම් එක. ටිකට් ගන්න විදිය, ප්ලැට්ෆෝම් හදලා තියෙන විදිය, එතකොට ඒ වගේ තියෙන සේවා සප පහසුව එතකොට මොකද දැන් ඩියුරේෂන් එක බලුත් කියන්නේ යන විනාඩි ගාන කීයද යන්නේ කීයද දෙන්නේ කොච්චර වෙලා ගත වෙනවද මිනිස්සු කිදිරි කියන්න පුළුවන්ද ඒ කියන්නේ ඒ ගමන ඇතුළේ තියෙනවා සිස්ටම් එකක්. හරිද? ඒක කන්දස්තර කෙනෙක් නැහැ. ඒක මම දන්නේ නැහැ කොහොමද කියන්නේ. හරිද? ඒකට එතන තියෙන සිස්ටම් එක ඔයාලා කම්පෙයාර් කරලා බලන්න. ලංකාවේ තියෙන සිස්ටම් එක ඇතුළේ මම දකින විදිහට මේ සිස්ටම් එක ලංකාවේ තිබ්බනම් හොඳයි වගේ කියලා මට දැනෙනවා. එතන මම කියන්නේ මම එක්ස්පීරියන්ස් කරන හින්දා වෙන්නේ නැති. හරිද? ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද කියන්නේ? මම ඔයාලට කයි එකක් දෙන්නම් කොහොමද කරලා යාළුවෙක්ගේ මාර්ගෙන් හරි එයාපෝට් ලුමිනෝස් බස් එක කොහොමද කියන එක බලන්න මම අතරම මාත් මේ එයාපෝට් ලුමිනෝස් බස් එක ගිහිල්ලා නැහැ මේ දැන් ලංකාවට එයාපෝට් එකට යන්න බෑ කවුද මේ ඒක කියන්නේ ඉතින් මම ඒ බස් එක ගිහිල්ලා නැහැ මම කයි එකක් දෙන්නම් කොහොම හරි යාළුවෙක් මාර්ගෙන් හරි එහෙම එකක් ගන්න පුළුවන් වුණොත් වීඩියෝ එකක් ඔයාලට දාන්න තව දෙයක් කියන්න ඕනේ එහෙනම් මේ වීඩියෝ බලන ඔයාලා ගොඩ දෙනෙක් 90ක් විතරම මේ subscribe නොකර වීඩියෝ බලනවා කියලා YouTube ස්ටුඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේ ඉල්ලීම කරනවා subscribe කරලා share පාරක් දාලා like එකක් දාලා comment එකක් වගේ අදහසක් comment එකක් දාලා ඉතින් මේ support එකක් දෙන්න කියලා මොකද මේ subscribe කරනහම මට පොඩි මේ ගම්මක් එනවා වීඩියෝ එකක් දාලා වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ ඒ හින්දා කොරියාව ගැන තව මොනවද දැනගන්න තියෙනවා නම් ආස දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. අනියෝන්